ශාසනයක කෙරෙන තවත් අසිරිමත් පින්කමක් වෙනුවෙන් තමයි මේ ඔබ අපි හැමෝම එක්කාසු වෙලා සිටින්නේ. තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල නොයෙකුත් දානයන් තිබෙනවා. ආහාර පාන දන් දීම, වස්ත්‍ර දන් දීම, චීවර දන් දීම, ගිලන්පස බෙහෙත් ඖෂධ දන් දීම ආදී කොට ඇති බොහෝ දානයන් අතර ආමිෂ දාන අතර අග්‍රස්ථානයේ වැජඹෙන්නේ කුටි සේනාසන පූජාවයි කියන. ශාසනය අපි දන්නවා කවුරුත් වසර 5000ක් කල් ශාසනය පවතිනවා. අත්මත ප්‍රධානයෙන්ම උපකාර කරන්නේ භික්ෂුන් වහන්සේලාගේ පැවැත්මයි. උන්වහන්සේලාට තමන් වහන්සේලාගේ ගුණ පුරීම පිණිස අවශ්‍ය හුදෙකලා විවේකය දැකෙන පරිද්දෙන් ඒ වගේම තමන්ගේ බණ භාවනා කටයුතු පහසුවෙන් කර ගැනීමට සුදුසු පරිද්දෙන් අපට පුළුවන් වුණා ඒ කුටි නිර්මාණය කරන්න. ඒ නිර්මාණය කිරීම තුළින් මෙහි වැඩවසන ස්වාමීන් වහන්සේ තමන් යම් අරමුණක් උදෙසාද මහණ වුණේ පැවිදි වුණේ ඒ අරමුණ තමයි සබ්බදුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය සරණත්තාය. මේ සියලු දුකින් සේනාසනං බික්ඛු සංඝස්ස දේම පිළියෙල කරන ලද මේ කුටි සෙනසුන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජාම වෙත්වා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සම් ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. හැමදෙනෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. හැමදෙනාටම සිරුවන් සරණයි.